ගොනෝහා විලේජ් එකේ හැම ජොනින් ලෙවල් ශිනෝබි කෙනෙක්ගෙම ඇඳුමේ උසුමාගේ ක්ලෑන් සිම්බල් එක දකින්න පුළුවන් වෙන්නේ ඇයි. නරුට සීරිස් එකේ කකාශි මයිට් ගයි අසුම ඇතුළු බහුතරයක් ජොනින් ලගේ වෙස්ට එකේ මේක දකින්න පුළුවන් වෙන. ලී ෆිලේජ් එක නිර්මාණය කිරීමෙන් අනතුරුව ලී ෆිලේජ් එකත් සමඟ උසුෂියෝ ගකුරේ වල ඉඳපු උසුමාගේ ක්ලෑන් එක ඩීප් කනෙක්ෂණයක් හදාගෙන තියෙන. ඒකට ප්‍රබලම සාක්ෂි සහ ප්‍රධානම හේතුව වෙන්නේ ඔනෝහ විලෙජ් එකේ පළමුහෝකාගේ වන හශිරමා සෙන්ජු උසුමාක ක්ලෑන් එකේ මෙම්බ කෙනෙක් වෙන විටෝ උසුමාකිව විවාහ කරගැනීම. ඒ වගේම කොනෝහා විලෙජ් එකට අයිති ටේල් බීස්ට් වෙන QB එහෙමත් නැත්නම් කුරාමව සීල් කරගෙන දරා සිටීමටත් වගකීම අරගෙන තියෙන්නේ උසුමාගේ ක්ලෑන් එක. ලී ෆිලේජ් එක සමග තිබුණු ඒ ඩීප් කනෙක්ෂන් එකට කෘතගුණ දැක්වීමක් විදිහට තමයි ලීෆ් ජොනිල්ලා උසුමාගේ ක්ලෑන් සිම්බල් එක යූස් කරන්නේ. ඒ බොරුට සිරිස් එකට ආවට පස්සේ ලීෆ් ජොනිල්ලගේ වෙස්ට් එකෙන් ඒ සිම්බල් එක අයින් කරලා තියෙනවා. බොරුට සීරිස් එකේ උසුමාගේ ක්ලෑන් එකේ මෙම්බර්ස්ලට අමතරව උසුමාගේ සිම්බල් එක දරාගෙන ඉන්නේ 6 වෙනි හොකාගේ වෙන කකාෂි හතක විතරයි.